මේ සෑම කණ්ඩායමකම පොලිස් නිලධාරි මහත්මයෙක්, හමුදා නිලධාරි මහත්මවරු දෙන්නෙක්, ඒ වගේම ගමේ ග්‍රාමීය රාජ්‍ය නිලධාරි, ගමේ ඉන්න රාජ්‍ය නිලධාරි මහත්මයෙක් හෝ මහත්මියක්, ඒ වගේම ග්‍රාමීය කමිටු සමාජිකයෙක්. ඊට අමතරව රාජ්‍ය නිලධාරීන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් මේ සෑම කණ්ඩායමකටම අයත් වෙනවා. ඒ ආකාරයට අපි සකස් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අපේ හේමන්ත මහත්මයා සඳහන් කළ ආකාරයටම ඔබ යම් පරිශ්‍රයකට ඇතුල් වෙනකොටම ඒ පරිශ්‍රයේ තත්ත්වය අපිට ඇහෙන් දැකලා නිගමනය කරන්න පුළුවන්. විශේෂයෙන්ම රතු පැහැති ස්ටිකරයක් අලවනකොට ටිකක් අපි කල්පනාකාරීව අලවන්න ඕන. ඊටාම මදුරුවන් බොවන ආකාරයට අපිරිසිදුව, ඒ වගේම තනින් තන කසල තියෙන වැහි පීරියාව બ્લોක් වෙලා ඒ වගේ තියෙන තැන්වල විතරක් කලවන්න. එහෙම නැති වුණොත් හවසට අපිට අපේ නගර සභාවේ පීච් මහතුරුන්ටවත් අපිටවත් ඉන්න හම්බෙන්නේ නැහැ. අපි හොයාගෙන කට්ටිය රාශියක් එනවා. ඒක නිසා අවශ්‍යම තැන්වල අලවන්න. ඔබට ලබා දීලා තියෙන රතු පැහැති කොළය නිවසේ කිසිවෙකු නොමැති තැන්වල මදුරුවන් බොවන ආකාරයට පරිශ්‍ර තියනවා නම් අලවන්න. නිවසට ඇතුල් විය නොහැකි තැන්වලට අර කහපාට කොළය අලවන්න. ඒ වගේම සඳහන් කරන්න ඕන ඔබ සියලු දෙනාටම පැංගිරි තෙල් බෝතලයේ බැගින් ලැබිලා අපිට ඊළඟට කහපාට මේකට පරිශ්‍රයේ ඉතින් නැත්නම් කවුරු ඔබ අවම වශයෙන් නිවාස 50ක් පරීක්ෂා කරන්න ඕන. ඒ සඳහා තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. නිවාස 50ක ප්‍රමාණයක් අවම අනතුරුව අවශ්‍ය ප්‍රදේශාලයට පැමිණීමට කටයුතු කරන්න අප වාහන තුනක් දෙනවා. වාහන තුනක් දෙනවා. ඒකට මේක යවුම් කියලා. දැන් එතන ඉන්නවා අධ්‍යයන ටික බලන්න. ඒකට එක කණ්ඩායමක්. එතකොට අනිත් කණ්ඩායම කියන්නේ අධ්‍යයන අපි නමත් යා ලිවල අර ගැලිච් එකේ දරදික මාත්‍ය දාලා අනිත් පැත්ත ගහලා තියෙනවා. මෙතන වතුර වැగిලා තිබ්බොත් දැන් නැතුණාට වතුර ටික හැදෙන්න පුළුවන්. ඒකෙන් හින්දා මේක මිට වැදෙන්නේ නැති වෙන්න වැලි ටිකක් හරි දාලා හදන්න. වතුර පාවිච්චි කරන්නත් ඕන. හැබැයි ගලාගෙන යන ආකාරයට හරි උරා ගන්න ආකාරයට තියන්න. මේ විදිහට තිබ්බොත් නම් මේ වතුර ඇති මෙතන. ඒවනත් එක වාෂ්ප වෙන්නෙත් නැහැ. දෙන්න පුළුවන්. ඔව් සිදුරුලි. අනේ ටිකියා වෙනම තියෙනවා බණ්ඩක් ඒක. ඕනේ වතුර පුරවල්ලෙන් දැතු වෙනවා. එහෙම තමයි ඉතින්. අතු 60 ගානක් දැම්මා. ඒක පුපුරා වයිට අද ඒක අඩි 50යි. මම ඉන්නවා. ඔව් ඒවත් ඒක. ටැක්ටි කරලා හයි කරා විතරයි. ඉතින් හයි කරා කිව්වට අපිට ඉතින් ඊළඟ බෑනේ අපි පොතස් දීලානේ දීප්පේ. ඒක නෙමෙයි. එහෙමනම් ඔයාලා මේ කවුද මේ මෙතන ගොඩ කරලා තියෙන කොහොමද මේ බැරල් වගේක් එහෙම ගොඩ ගහලා මේ තහඩු දාලා තිබ්බට උලන් වැස්සට ඒවා පිරෙන්න පුළුවන්. ධම්මනංගේ ඒක නිසා මේක වහන්න මේ පොලිතින් වලින් වහන්න එපා. ඒ වගේ වතුර රැඳෙනවා. අපිට පේන්නෙත් නැහැ මේ වස්ත්‍රය රැඳුනොත්. මේ වගේ මොකක් හරි එකක හරි එන්න ඇතුළකින් තියන්න මේවා.
අයින් කරන්න කියන්නේ වතුර පිට. ගලි ටිකක් හරි දාන්න මේ ටික වතුර රැඳෙන්නේ නැති වෙන්නේ. ඔව්. ඊළඟට මේකටත් මොකක් හරි මේ ක්‍රමයක් හදන්න මේකේ වතුර ටික අයින් කරගන්න හරි නැත්නම් මේ සයිඩ් එකෙන් මේක ඔය ෆොටෝ ගන්නකොට ඒක තමයි තියෙන ලොකුම ගැටලුව නේද? අනිත් ටික නම් අපිට බේර ගන්න පුළුවන් ඒවා ටික තියෙන්නේ. නේද සාපේක්ෂව ගත්තම පරිසර දාලා ගින්දී. මෙන්න මේ වගේ වතුර රැඳිලා පොඩ්ඩක් අපරක් එන්නකෝ පෙන්නන්න දැනටමත් වතුර තියෙනවා. මේ වැස්සක් නැතු. වතුර කීටෝ හැදෙන්න පුළුවන් ඕන තරම් chance එක තියෙනවා. ගිනි ගහනවා කොළ ටික නම් වටේ. ඔව්. මොකද ඉතුරු වෙනවා. මේ ටික කපලා දැම්මම හරි ඒව තියෙන වතුර ටික මම කියන්නේ මේ ටික දැන් තියෙන කිරියල් ටික ගලවලා ප්‍රයෝජනෙට ගන්න. තමයි දාමු. හැමතැනම සුද්ධ වුණාම විතර දාන තරන්නේ නැහනේ. මේ වගේ දානවා. දැන් මේ හරිය ලෙඩ්ඩු කීප දෙනෙක් ඉන්නවා. එතකොට ඊළඟ එක්කෙනා ඔබතුමා වෙන්න පුළුවන්. මේ වයසට ඔරොත්තු දෙන්නේ නැහැ ඩෙන්ගු හැදුනොත්. පේන්නේ අපිට වතුර තියෙනවා පේන්නේ අනිවාර්යෙන් නැති තමයි. මේ අපි අහම්බුලෙස එකයිනේ බැලුවේ ඒකේ වතුර තියෙනවා කියන්නේ. අනිත් තැන් සුද්ධ වීගෙන එනකොට ඔය පොඩි වතුර ටිකක් තියෙන තැනක හරි හොයාගෙන ඇවිල්ලා මොකද ගලවලා දාන්නේ. අපිට කවදාද මේක වැඩේ එකම ගලවලා දාන්න. ඔව්. අද වුණත් පුළුවන්. ඔව් කවන්නේ දැන් එක්කෙනෙක් හොයා ගන්න ඕනේ අපි හෙට දවසේ ඇතුළත නේ. මුලින්ම කැපුවා නම් ඇති. කපලා දැම්මම හරි. ඒකට ආයෙත් අඩු වෙනවනේ පස්සේ. ඒක කරපේක උතුමාට ඇහුණාද පොඩි දවස්වල? ඔව් ඔව්. ඇහුණානේ. ඒක ආදන් දෙන්න. නෑ දැන් මම උදේ අස් කළා. අස් කළා ඔව් ඒක නෑ ඒගොල්ලන් ඉක්මනට හදන්න කියන නිතරම වතුර යනවනේ නැත්තම් නේද? බයයි දැන් මේ මුලේ වතුර මේ මඳුරු මధుර ඉන්නවා. ආයේ කොහේ දැම්මත් හොයන්න පුළුවන් ද කියලා දැන් ගේ ඇතුළේම හඹරන පැල. බලනකොට නෑ ඉබේ අර එනකම් මෙතනින් මෙතනින් වහරේ වැඩේ සොය. ඔය කියන්නේ ඔව් මේ කාලේ හොඳ කීටෝ ඉන්නවා. පාට පාටේ රල් මාත් හිතන්නවත් බලන්නකෝ මේක ලක්ෂ ගණක් ඉන්න ඇතිනේ. අපේ මොන අස්තරගෙන හිටියත් නෑ මේක හැමදාම එක සෙන්නම් ප්ලේස් එකනේ. උඩ හිල්නේ. ඔව්. මේක ගිනන. සුපිරියටම හැදෙනවනේ. හොඳ කීටෝ ඉන්නවා ඒතලේ. කීටෝ ඉන්නවා ඒතලේ. පේනවා? සෙන්ට්‍රල් මාකට් එකේ වැඩ කරන මේ එයාගේ හොල්ලන්න පොම. මේ ගෙදර දුර ඒගොල්ලන්ගේද? මේ කැල්ල කාගේද කියන්නේ? ඒ මගේ ඒනේ හරි කමන්නේ දැන් ඔයාගේ පරිස්සමෙන්නේ කරන්නේ. ඒක ඔයාට ඇවිල්ලා වෙනස් කරගන්න ඕන කතා කරලා. ඩොකියුමන්ට්ස් ටික අස්සම් කරලා දෙන්න. එයා අපට එවන්න නගර සභාවට. හරිම. ඒක ඔයත් එක්ක අරගෙන එන්න. මම නම්බරේ